සුත්තමටම අයියා කියන එක කැසට් එකක් තියෙනවා. එතකොට මේකට ගොඩාක් කට්ටිය උනන්දුයි එන්නකට වීඩියෝ එකක් කරන්න හිතනවා. එක්සෑම් එක පාස් වුණා ගිය පාර. මට ඒ කියන්නේ අයියාගේ එක්සෑම් එක දෙපාරක් යන්න හම්බුණා. අතරම දෙකක් ඇති එකපාරක් දීලා ෆේස් මොකක් මම ෆිල්ම් වුණා මේ එකපාරක් දීලා රැන්ක් එක මදි වෙච්චා. මොකද ලොකු තරගයක් තියෙනවා. අයියාගේ එක්සෑම් එක පළවෙනි වතාවට ලියපු මට සිංහල වලට ලකුණු තිබ්බේ 22යි. ඊට පස්සේ මම ලකුණු 72ට වැඩි කරගත්තේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ මේ අපි ගොඩක් වෙලාවට මේකේ සබ්ජෙක්ට් තුනක් තියෙනවා. ජෙනරල් නොලෙජ් තියෙනවා, සිංහල තියෙනවා, IQ කියලා. අපි ජෙනරල් නොලෙජ් එකට මැරීගෙන වැඩ කරනවා. ඒක පාස් වෙන්න හරි ගොඩක් ඒ කියන්නේ දැනුම ඕනේ කියලා හිතලා සිංහල අපි හිතනවා මට O level වලට එකක් තිබ්බනේ මේකත් ඉහළ ලියාගත්ත හැකි වෙයි කියලා. හැබැයි ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක මට ෂුවර් එකකින් කියන්න පුළුවන්. මේක බොහොම සීමිත වෙලාවක් ඇතුළත තමයි පේපර් එක ලියන්න තියෙන්නේ. පළවෙනි පාර මට උනේ රචනාවේ භාගයක් ලියද්දී භාගයක් කියන්නේ පළවෙනි පේජියකින් වගේ පේපර් එකේ ලියලා ඉවරයි පේපර් එක අරන් ගියා. එතකොට කීයටවත් පාස් වෙන්නේ නැහැ. ඉතින් තමයි ඉතින් කියන්නේ කීයටවත් පාස් වෙන්නේ එහෙම මොනොත් එහෙම මොකද මේ ලොකු තරගයක් තියෙන භාගයන් හැමෝම අර ප්‍රැක්ටිස් කරලා කරලා ආපු පිරිසක් තමයි ඉන්නේ. ඒක මම කරේ ඊට පස්සේ රචනාවෙන් තමයි මම සිංහල පේපර් එක ගොඩ දාගත්තේ. රචනාත්මක ගොඩ ලකුණු ඉන්නවා කියන්නේ රචනා ලියලා මම පුරුදු වුණා. රචනාදී ගොඩාක් ලියුම මම 100ක් විතර ලියලා තමයි විභාගයට යන්න කලින් ගියේ. කාලින මාතෘකා තෝරගෙන රචනා 100ක් විතර ලිව්වා. එතකොට මේ ඒක කරද්දී අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ඒ කියන්නේ මුලින් ලියපුවා සමහරට පැය භාගෙට ලියා ගන්න බැරි වෙයි. එක්සෑම් පේපර් එකේදී පැය භාගයක් වගේ අපිට තමයි ඔක්කොම කරුණු ටික පෙළ ගැස්සලා ලියන්න ඕනේ. එතකොට මේ ඒ හින්දා ඔයගොල්ලෝ මුලින් සමහරට ලියන්න බැරි මුලින් සමහරට පොත් පෙරලා කරුණු හොයලා රචනාව ලියන්න වෙයි. ටිකක් කල් රචනා කීපයක් ලිව්වට පස්සේ හරි පැය භාගයක් පටක් ගන්න පිටු දෙකක් ලියන්න සාමාන්‍යයෙන් පොලයක් දෙපැත්ත වගේ සමාන වචන ගන්න කීපෙකින් මට හරියට මතක ලියන්න ඕනේ. ඒක පැය භාගයක් තියා ගන්න අනිවාර්යෙන් පුරුදු වෙලා යන්න විභාගයට යන්න කලින් අයිතිය පුරුදු වෙනවා වගේ මේකත් පුරුදු වෙලා යන්න IRD විභාගයට විශේෂයි. හරි. ඊළඟට රචනාවේදී සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා තමයි කරුණු එකතු කරගන්න එක මුලින්ම. ඊට පස්සේ අක්ෂර වින්‍යාසයේ පද බෙදීමයි ඕනේ. ඊට පස්සේ කාල ගණනය කරන්න. ඒක තමයි කලින් කිව්වේ පැය භාගයක් ලියන්න පුරුදු වෙන්න කියලා. ඒ කියන්නේ ඔයාලට හොඳ රචනාවල් ලියන්න පුළුවන් මතක් කර ලියලා පුළුවන් වෙන්න පුළුවන්. ඒක වැඩක් වෙන්නේ නැහැ භාගෙදී. ඒකට පැය භාගයක් ඇතුළත අර අනිත් ටිකත් එක්ක ටාස්ක් එකක් දෙන සිංහල පේපර් එකට. ඒකෙන් පැය භාගයක් වගේ තමයි පැයකමාරක් මම හිතන්නේ. පැය භාගයක් වගේ තමයි උපරිම වෙන් කරන්න පුළුවන් රචනාවලින්. ඉන්න පැය භාගයක් ලියන්න අනිවාර්යෙන්ම පුරුදු වෙලා යන්න. මේත් එක තමයි පිටු 7-8ක් ලියලා වැඩක් නැහැ. ඒ කියන්නේ එයාලා දෙන වචන ගන්න ඇතුළත තමයි ලියන්න ඕනේ. ඒක ගොඩක් වෙලාවට පිටු දෙකක් කොලයක් වගේ තමයි ලියන්න වෙන්නේ. ඒක ඇතුළත අපි දන්න නොලෙජ් එක උඩරිම සමරයිස් කරලා දාන එකක් වගේ තමයි මේ රචනා ලියන එකේදී කරන්න තියෙන්නේ. බය වෙන්න එපා. හැබැයි ප්‍රැක්ටිස් කරාම ඔක පුළුවන් වෙනවා. හැබැයි ඒක කරන්න ඕනේ නැත්තම් IRD එක්සෑම් එක පාස් වෙන්න අමාරුයි ඇත්තටම. ඊට පස්සේ මම නම් ඇත්තටම ජෙනරල් නොලෙජ් ගැන ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. මම ඒ වෙලාවට මැත්ස් කරේ. ඉතින් කරුණු එකතු කරගන්න මම මොනවද කරේ කියලා කතා කරන්න මම ඔයාලත් එක්ක කරුණු එකතු කරන්න මම මේ පහළ තියෙන YouTube තමයි ඇත්තටම බැලුවේ ගොඩක් වෙලාවට. මුලින්ම ඒ කියන්නේ ටොපික් චතුර කියලා ප්‍රෝග්‍රෑම් එකක් තියෙන. ඒක නම් පැයක් විතර දිගයි. ඒක ඔක්කොම එතකොටත් අර ඔක්කොම බලන්න යන්න එපා. දැන් මේ භාගයට පොඩි කාලයනේ තියෙන්නේ. අපිට
මේ කාලේ අහන්න පුළුවන් කියලා හිතන රචනා මාතෘකාවලට අදාළ ඒවා බලන්න අනිවාර්යෙන්. අනිත් බලන්න යන්න එපා. ඒ කියන්නේ නේ අයියාගේ වගේ විභාගෙට ඇහි කියලා හිතන මාතෘකාවලට අදාළ වීඩියෝ ටික බලන්න. එතකොට ඒකේ අර හොඳ අදහස් එනවා ඒගොල්ලන්ගේ ටෝක් වල. ඒ කියන්නේ අපි හිතනවට වඩා වෙනස් පැතිමාන රටේ තියෙන මේ දවස්වල තියෙන ප්‍රශ්න ගැන කතා වෙනවා මේ ටොප් විත් වගේ වැඩසටහන් වල. ටොප් විත් ගොඩක් දිග වැඩි නම් අර අතරගෙම තව මොකක් හරි නිවුස් වලින් පස්සේ පොඩි ෂෝට් වීඩියෝ එකක් යන චතුර විතරක් ඉන්න එකක් තියෙනවා ඒකත් හොඳයි. එන මම මේ කාවත් ප්‍රොමෝට් කරනවා නෙවෙයි. මම ගොඩ ගියහට කියන්නේ දැන් මේක භාගිනිකයන් පස්සේ මේක බලන්න යන්න අවශ්‍ය නැහැ. මේ කියන්නේ මේක ඇත්තටම හොඳ ඉතින් ඒ කියන්නේ අපි දැන් ප්‍රශ්නයක් දැක්කම අපි ජෙන්ඩර්නේ ලෝකෙ මොකක් හරි ලංකාවේ හරි ප්‍රශ්නයක් දැක්කම දැන් ඔය මොනවද ඉතින් වලින් මොනවද ඒවා කඩාගෙන යන එක කියන්නකො මම ඒ වගේ නම් දැන් වැඩි අධ්‍යයනය කරන්නේ නැහැ. ඒක ගැන කට්ටිය දැන් අපි නිකන් ගෙදර එක්ක එහෙම කතා කරොත් එහෙම බොහොම ජෙන්ඩර් අයිඩියා ටික ගන්න ඒ වගේ නෙවෙයි ටිකක් ගැඹුරට ගිහිල්ලා මේකේ පරිපාලනයට මේ ගැන මොකක්ද කරන්න පුළුවන්. ඒ ඇයි එහෙම වෙන්නේ මොකක් හරි ඒකට බලපාන සමාජීය බලපෑම අර ඒකට බලපාන මේ ස්ට්‍රක්චර්ස් වල වැරදි ඒ වගේ දේවල් ගැන ගැඹුරෙන් කතා කරනවා මේ වගේ වැඩසටහන්. ඊට පස්සේ හවුද කලින්දු කරුණාරත්නත් ඒ වගේ එකක් කරන 360 දන්නේ නැහැ නම මට මතක හිටියට බලලා මම මේ දාගත්තේ 360ද කොහෙද තමයි ඒකත් හරි හොඳයි. ඒකත් බලන්න කරුණු එකතු කරගන්න. ඊට පස්සේ ඇඩ්වොකාටා කියලා ධනනාත් අදිටි කියන ධනනාත් කරන YouTube channel එකක් තියෙනවා. ඒකෙන් අර දැන් IRD විභාගෙ මේක ටිකක් ආර්ථිකය ගැන අහන්නේ. එතකොට ඇඩ්වොකාටා වගේ YouTube channel එකක් ගැන පොඩ්ඩක් ඒකේ මේ දවස්වල ආර්ථිකය වෙන වෙනස්කම් ගැන ටිකක් කතා කරනවා. එතකොට ඒකෙත් පොඩි වීඩියෝස් තියෙනවා. ඒක ටක් ටක් ගාලා බලලා තියාගත්තාම ඕගොල්ලන්ට රචනාවල් ලියද්දී කරුණු ටක් ගාලා එනවා ඔයගොල්ලන්ට. ඊට පස්සේ ටැක්ස් ඇඩ්වයිස් එක බැලුවා මේ පාඩුවේ ටිකක් මතක් වෙන්නේ ටැක්ස් ඇඩ්වයිස් ඔයගොල්ලෝ සර්ච් කරාම බැලුව හැකි. ටැක්ස් ඇඩ්වයිස් එකේ හැබැයි ඉන්ඩෙක්ස් නොලෙජ් එකක් තියෙනවා. දැන් ටැක්ස් ගැන ලොකු නොලෙජ් එකක් බලාපොරොත්තු වෙන්නේ අයියා විභාගයට යන්න කලින්. අර ජෙනරල් අයිඩියා එකක් තියාගන්න කියන්නේ දැන් මේ දවස්වල ටැක්ස් වල අලුතෙන් දාන ටැක්ස් මොනවද වෙනස් ටැක්ස් නෝට් හැමෝම කතා වෙන ඒවා තියෙන්නේ. ඒවට ෂෝට් දාලා ටැක්ස් ඇඩ්වයිස් කියන YouTube channel එකකුත් තියෙනවා, Facebook එකකුත් තියෙනවා. ඒ දෙකේ. එතකොට ඒකේ අර ෂෝට්ස් වගේ දාද්දි මේ දවස්වල කතා වෙන මාතෘකාවලට අදාළ ඒවා බලන්න. ඊට අමතරව IRD වෙබ්සයිට් එක මේක නම් මේක අර පොඩ්ඩක් හිස්ටරි එක ගැන බදු වල හිස්ටරි එක ගැන පේජ් එකක් තියෙනවා. ඒක කියවගෙන යන්න අනිත් හැමදේම නම් තේරෙන්නේ නැති ටිකක් ඉන්ඩෙප් ටැක්ස් ගැන නොලෙජ් තියෙනවනේ IRD වෙබ්සයිට් එකේ. එතකොට ඒවල ටැක්ස් වල හිස්ටරි එක කියලා තියෙන තැනක් තියෙනවා. ඒක හොයාගෙන බලන්න මම පල්ලෙහින් ලින්ක් එක දාන්නම්. ඒක කියවලා යන්න. එතකොට අර බදු ගැන මොකක් හරි ලියන්න ඕන. එහෙම අර හිස්ටරි ගැන පොඩ්ඩක් දාලා ලියුව හැකින රචනාවට ලියද්දි හැබැයි මෙහෙමයි බදු ගැන ලියන්න දුන්නොත් එහෙම දැන් මොකක් හරි මේ දවස්වල බදු ගැන මාතෘකාවන් ඔයගොල්ලන්ට දෙන්නේ. ඉතින් බදු අනුකූලතාවය වැඩි කරගැනීමෙන් බදු වල රේට්ස් අඩු කරන එක. වගේ එකක් කියලා හිතන්නකෝ. එතකොට රචනාවේ පිටු දෙකයි නම් ලියන්නේ මුළු පිටුවම දීලා තියෙන්නේ බදු වල ඉතිහාසය ගැන නම් ඒත් ඔයාලට ලකුණු හම්බෙන්නේ නැහැ. මේකේ එතකොට වලට හිතනවා ඇති ඒ එහෙනම් ඔය හිස්ටරි එක ගැන කියව ඉන්නේ මේ ඉතින් දැන් මෙයා විතරක් බලාගත්තා ඉවරයිනේ කියලා. තරමක් දුරට හරි හැබැයි මෙහිමයි. ඒක අපි අර හිස්ටරි එක දැනගෙන ඉන්නවා කියන්නේ අපි දන්නවා බේස් එක. එතකොට අපිට අර කරුණු වෙනවා අපිට රචනාව ඕගනයිස් කරගන්න හැටි ලේසියි. ඉතින් අපි හිස්ටරි එක ගැන දන්නේ කියලා ලියන්නේ එක වාක්‍යයක් වෙන්න පුළුවන්. බදු මෙන්න මේ කාලේ ඉඳලා මෙහෙම ඉවෝල්ව් වෙගෙන ආවේ කියලා එක වාක්‍යයකට වඩා ඒක ගැන ලියන්න එපා. ඊට පස්සේ එතනින් එහාට දිගටම ඔයාලා ලියන්න ඕනේ අර
බේස් එකක් මම දන්නවා කියලා අයිඩියා එක වාක්‍යකින් විතර දෙන්න ඕනේ. ඔය ඉතින් අර හිතලා කරන්න බෑ. රචනා ගොඩක් ලියුවාම ඒක ඉබේම වෙනවා. එහෙන් පුරුදු වෙලා යන්න තමයි වෙන්නේ. අයියා විභාගෙට යද්දි. හරි. මම කියනවා මම ඒ ලෙවල් මැත්ස් කරේ. ඒකට මම කීයක් වැඩි දන්නේ නැහැ. මම නිකන් අර 50ට වගේ තමයි සමාජයත් එක්ක එහෙමත් කියකියෝඩල් මේ එතකොට මම කරේ 8 9 වසරේ කිස්ති පොත් පවා අරගෙන අර පෙළ පොත් තියෙන්නේ ඒව පවා අරගෙන කියෙව්වා. එතකොට දැන් ඒකෙනත් අර බදු වල හිස්ටරි එක දැනගත්තා වගේ තමයි අර පොඩ්ඩක් හිස්ටරි එක දැනගත්තාම එක වාක්‍යයකින් වගේ අපි මොකක් හරි දුන්නාම ඒ ගැන දන්නවා කියලා ප්‍රූව් කරන්න දැන් ඔයා හිතන්නකෝ AI ගැන ඔයාට රචනාවක් ලියන්න උනා කියලා. එතකොට මේ අර මුලින්ම තාක්ෂණයේ තිබ්බ හැටි ඒවා ඉවෝල්ව් වෙන හැටි ගැන පොඩි හොඳ අයිඩියා එකක් එනවා පරණ හිස්ටරි. ඒ වගේම පොත් කියවුවාම මේ කියන්නේ මම පෙළ පොත් ටිකක් කියුවා. අර පොඩි සමයකක් වගේ තියෙන. මෝල් වෙච්ච හැටි ගැන අර හොඳ අයිඩියා එකක් එනවා කොහොමද මේ දක්වා නිකන් එකපාරට ඒ අයියා වගේ අපි හිතන් ඉන්නේ දැන් ඕගොල්ලෝ මටත් වඩා පොඩිනේ එතකොට ඔයාලා දන්නේ නැහැ පරණ කාලේ ඉඳලා තාක්ෂණය දියුණුනේ කොහොමද කියලා. එතකොට ඒ අයියා නැත්නම් වගේ අන්තිමට මෙන්න එහෙම ගල්ලුදියේ මෙන්න කියලා එක වාක්‍යයකින් විතර අපි ඒකක් දන්නවා කියලා ප්‍රූව් කරන්න වාක්‍යයක් දාන්න පුළුවන් රචනාවට ඔයාලා ඒ ටිකක් දැනගෙන හිටියොත් එන්නේ. හැබැයි මම කියවා වගේ වැඩි විස්තරයක් කියන්න යන්න එපා. ඒක දන්නවා කියලා පෙන්වන්න අර අයිඩියා එක සම්පූර්ණයෙන් කැටි කරලා එක වාක්‍යකින් විතර මෙයා මේකක් දන්නවා කියලා එන ඇටිටියුඩ් එක එන්න විදිහට බලන කෙනාට වාක්‍යයක් දාන්න. ඊට පස්සේ මම කතා කරන්න යන්නේ අක්ෂර වින්‍යාසය ගැන. අක්ෂර වින්‍යාසයක් මට ගොඩක් මේ බැරුව තිබ්බ එකක්. මේ විභාගෙටමයි මම පුරුවන් කරගත්තේ. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ දැන් ඔයාලට රචනා ලියන්න වෙන්නේ සිංහල පේපර් එකේ ගොඩක් වෙලාවට අනිත් ඒවා සමරයිස් කරන ඒවා එහෙනම් ඔබේකින් බලාගෙන ලියන්න තියෙන්නේ. ඔබට මේ රචනාවට කන්සිස්ටන්සි තියාගන්න එක තැනක එක විදිහකට මොකක් හරි ලියලා පද බෙදීමේදී ගොඩක් වෙලාවට අනිත් තැන අනිත් විදිහට ලියන්න එපා. එතකොට දන්නේ වගේ නේ කියන්නේ. ඔයාලට ෂුවර් කරගෙන තියාගන්න පද බෙදෙන්නේ මේ තැන් වලින් කියලා. ඒකම දිගටම යූස් කරන්න. එක තැනක ද අයින් කරලා ලියනවා. අනිත් තැන මේ දත් එක්ක ලියනවා. එහෙම ලියන්න එපා. එහෙම ඒ වගේ වෙලාවකට ඒ ද කියන වචනේ ඒක එහෙම වෙලාවකට මේ කියන්න බෑ හරියට එක එක්කෙනා ලියන්නේ ද වෙන් කරලා කියනවා ද එකටත් ලියනවා. එතකොට කන්සිස්ටන්සි තියාගන්න. මේක නම් ඇත්තටම හරියටම දන්න දෙයක් නෙවෙයි. සිංහල කෙනෙක්ගෙන් තමයි අහගන්න වෙන්නේ ගුරුවරයෙක්ගෙන්. මම නම් කරේ මට අර හැම එක තැන්වල ද වෙන් කරලා තියෙනවා ද එකටත් ලියනවා වගේ තිබ්බහම මම ද එකට නම් ලියන්නේ මුළු රචනාව පුරාම මම ද එකට ලියන්නේ නැත්තම් එක තැනක ද එකට ලියලා එක තැනක ද වෙන් කරලා තිබ්බොත් එහෙනම් මුළු ෆැක්ටරි ලියලා වගේ බලනවා. එතකොට මේ ඊළඟට අක්ෂර වින්‍යාසය බලාගද්දී මේ ඔයාලා මේ දැන් ඔයාලා වැඩක් නැහැනේ ඥාන කතා වගේ එකක් කොහොමද රචනාව ලියන්නේ? ඒ වගේ වචන ලියන හැටි දැනගත්ත කියලා ඔයගොල්ලන්ට මේක පෙන්වන්නයි නෙමෙයි. ඉතින්ද රචනා වලට ඕන වෙන වචන වල අක්ෂර වින්‍යාසය තමයි හරියටම දැනගන්න ඕනේ. ඒක ඕගොල්ලෝ මුලින්ම තේරුම් ගන්න. නිකන් අර අක්ෂර වින්‍යාසය ලොකු පොත් අරගෙන මේක ලියන්නේ මෙහෙමයි කියලා කටපාඩම් කරන් ඉහිල්ල වැඩක් නැහැ. මම නම් කරේ රචනාව ලියුවා. ඊට පස්සේ මට වර්ධින ටික අතුපෑනෙන් මාක් කරා. කරලා මේ හරියට ලිව්වා. ඊට පස්සේ එතකොට අයිඩියා එකක් එන ඊළඟ පාර රචනාවටත් ගොඩක් වෙලාවට මේ වචන පාවිච්චි වෙනවා. දැන් මේ අර්ථුදය, ගැටලු, සියලු වගේ වචන අනිවාර්යයෙන්ම රචනාවල ලියන්න වෙන වචනනේ. මේ වගේ අක්ෂර වින්‍යාසය මම හොඳට මේ ස්ටඩි කරලා කියන්නේ දැන් අර ලියලා ප්‍රැක්ටිස් කරාම මතකයි. එතකොට මේ වචන වලට හරියටම ලියන හැටිත් මම හොයාගත්තේ මේ දැන් මේ වගේ ඒවා එක තැන්වල එක විදිහට දීලා තියෙනවා. එතකොට මම මේකට හරිම අක්ෂර වින්‍යාසය ඇත්තටම හොයාගත්තේ අර හෙලකුරුවක් එකේ දැන් තියෙනවා. දැන් අර කියලා ගහද්දි අර
මම ලොකු මේ මහ ප්‍රාණ බලන්න ගිහුවොත් එහෙම අර්බුදේ කියන එක සජෙස්ට් වෙන්නේ. ඊළඟට දැන් ක්‍රමයක් මේ ගැන පෙනින්සත් චෙක් කරනවා සිද්ධ. එතකොට මේ මම කරේ එහෙම ෆෝන් එකේ ගහලා බලනවා කියන්නේ. එතකොට මම ගහන අකුරු වැරදි නම් සජෙස්ට් වෙන එක නතර වෙනවා. හරි එක අනිත් එක මේ අර විතර ගහද්දි නිකන් බලන්න ගහලා යෙද්දි මේ අර්බුදේ කියන එක සජෙස්ට් වෙනවා. එතකොට ඒ තමයි හරි කෙනෙක්. කියලා තමයි මම මේ අක්ෂර වින්‍යාසය කියන්නේ. අහන්න කෙනෙකුත් නැහැ නේ ඇත්තටම මේ. එක එක්කෙනා එක එක ඒවා කියනවා මේ අක්ෂර වින්‍යාසය කියන්නේ. අර හෙලා පුරු එක තාම රිලයි කරේ. ඉතින් තමයි මම හරි වචනේ අකුරු කියලා තීරණය කරේ මේ වචනවලදී. එතකොට දැන් ඔයාලා දැකලා ඇති මේ මම විතර රචනාවලට එන සහ විතර කට්ටිය වරද්දන වචන තුනක් විතර දැම්ම දැන් මේකට ඔයගොල්ලෝ ඊට වඩා හොයාගන්න රචනා ලියලා තමයි කරන්න වෙන්නේ. අර්බුදේ කියන එක ගොඩක් අය හිතන්නේ අර්බුදේ කියන ටිකක් අර මොකක් ගන්න ඉඳ බුයන්න හරි දැනන්න හරි මම නම් බුයන්නේ දැනන්නේ දෙකම මහ ප්‍රාණවලින් තමයි මුල් කාලේ අර්බුදේ කියලා ලියන්නේ නැත අර්බුදේ කියලා ලියන්නේ මෙහෙම. ඊළඟ ගැටලු මම දැක්කලා තියෙනවා ගොඩාක් සංවල ගොඩාක් බෝඩ් වල එහෙම ගොඩක් ෆිල්ම් වල පවා සියලු කියන එකට මහ ප්‍රාණලු යන්න ලියනවා. හැබැයි ගැටලු කියන්නේ හරි විදිහට තමයි දන්තද ලෑන ලියන්නේ. සියලු කියන එකත් ඕගොල්ලෝ ඕන තරම් දැකලා ඇති. මහ ප්‍රාණ ලියන්න දාලා තියෙනවා සියලු කියන වචනේ හැදෙන්නම සියල්ල කියන එකේ. එතකොට සියලු කියන්නේ දෙන්නේ දන්තද ලෑන ලෝ කරලා. එතකොට මේ වගේ මේ සියල්ලයි වගේ එකකින් ගොඩක් මේ වගේ නිම හොයාගන්න පුළුවන්. මේ වගේ සියල්ල කියලා වගේ ලියන්නේ. ඒ වගේ ලියන්න මහ ප්‍රාණ වෙන්නේ කියන්නේ මේ වගේ තව ෆීචර්ස් තියෙනවා. ඒව ඔයගොල්ලන් රචනා ලියද්දි මතක් වීමක් සිදුවනවා. සියල්ල වගේ එකක් සියලු කියලා ලියද්දි මහත් කාණ්ඩ යන්නත් එන්නේ කියලා ඔයාලට දැන් ලොජිකලිම තේරෙනවා. මොකද සියල්ල කියලා ලියද්දි මහත් කාණ්ඩ ලියන්නේ නැත්නම් සියලු කියද්දි හිමෙන්දත් යන්නේ. ඒ වගේ කීපයක්ම තියෙනවා. ටික ටික හොයාගන්න. මෙත් එක තමයි වල කියන එක වෙන් කරලා ලියන්නේ. පද විදිහට. රචනා මේ ස්පේස් එකක් තියලා වල කියලා ලියන්න එපා. වල කියන්නේ වලට. එතකොට මේ ඒකේ අර පද බෙදීම කිසි ප්‍රශ්නයක් නැහැ. අර දෙවිදිහටම ලියනවා කියලා එකක් නැහැ. රචනාවල කියන එක නම් අනිවාර්යෙන් දැන් වල කියන වචන අනිවාර්යෙන් කලින් වචනෙත් එක්කම ලියන්න. කම් වල කියලා ලියුවොත් එහෙම ඒක වලම වෙනවා. හරි. ඊළඟට මම කිව්වේ කාලකර්මනාකරණය ගැන අර මම කිව්වා වගේ පැය භාගයට ලියන්න හොඳට ප්‍රැක්ටිස් කරලා යන්න. ඒක තමයි කියන්න තියෙන්නේ කාලකර්මනාකරණය ගැන. ඊට පස්සේ ගිය පාර රචනාවට මට මතක හිටියට ආවේ IMS ලංකා එන්ට්‍රන්ස් එකේ කියලා යෝජනා කරන්න හරි ඔය වගේ මාතෘකාවක් කාරණා මම හරියට මතක නැහැ ඒක. එතකොට මම ගියපු හැටි මම හයි ලෙවල් පොඩ්ඩක් කියන්න මට හරියට මතක නැහැ. ඒ විභාග වෙලාවකදී ලියන දේවල් ඉතින් මතක තියන්නේ නැහැනේ. අර මට ඉති මතක් වුණා ඒ දවස්වල ක්‍රිස්ටිනා ජෝර්ජියා කියන IMF ප්‍රධානි එයා කියනවා කියලා නිතර මේ හෙඩ්ලයින් එකක් ගියා Facebook එකේ පෝස්ට් වල එහෙම ටයිටල් වල එහෙම මේ 2024 ආර්ථික වර්ධන වේගය බලාපොරොත්තු වුණාට වඩා 0.5ක් ඉහළින් තියෙනවා කියලා. මොන ඒ වාක්‍ය මම දැන් එතකොට ඒක දැම්මම ටිකක් අර දන්නවා වගේ පේනවනේ. එතකොට මේ එකක් දේව රචනා මැද්දෙන් අනිත් එක තමයි ඔයගොල්ලෝ Facebook එකේ එහෙම දැන් අර නිකන් හින්දු වගේ වීඩියෝ බලන්න එපා මේ වගේම බලන්න. එතකොට ඔයාලට සජෙස්ට් වෙන්නේ ඒවම තමයි Facebook එක. ආර්ථිකය ගැන තියෙන ඒවා වගේ බලන්න වැඩිට බහින්න. ඊළඟට මම ඒකෙදි ආර්ථිකයේ සංවර්ධනයේට ණය මුදල් ජගත් හැකි කෙටි කාලින මධ්‍ය කාලින දීර්ඝ කාලින කියලා වෙන් කරලා තමයි කරුණලියදී රචනා පැරග්‍රාෆ් කරේ. මුලින්ම ලිව්වේ මේ කෙටි කාලින ක්‍රියාකාරකම් විදිහට ගත්ත ණය වලින් තිබ්බ ණය
ගෙවන්න ඕනේ ණය ප්‍රතිව්‍යුහකරණය කරගන්න ඕනේ සාකච්ඡාවලට ගිහිල්ලා අර ණය ගෙවන්න තියෙන කාලය ටිකක් දික් කරගන්න ඕනේ වගේ ඒව තමයි කෙටි කාලීනව මේ ණය වලින් ණය යොදව ගන්න ඕනේ විදිහ කියලා ඉන්නේ ඊට පස්සේ මධ්‍යකාලීන විදිහට ලිව්වා මේ ආයෝජන අවස්ථා කුළුළු කරගන්න ඕනේ ඒකපාර්ශ්වික දෙපාර්ශ්වික වෙනද කිවිසුම් ඇති කරගන්න ඕනේ නව ආයෝජන අවස්ථා ඇති කරගන්න ඕනේ ආයෝජන අවස්ථා කුළුළු කරගන්න ඕනේ නිෂ්පාදන ආර්ථිකයන් නිර්මාණය කරගන්න ඕනේ සම්මාන්ත ශාලාවලින් විවෘත කරන්න ඕනේ වගේ ලිව්වා රාජතාන්ත්‍රික සම්පත්තිය දිනු කර ගැනීම වගේ ඒවා ලිව්වා ඊට පස්සේ දීර්ඝ කාලින ක්‍රියාමාර්ගය විදිහට මම ලිව්වා ඵලදායී තම බලකායන් නිර්මාණය කර ගැනීමට අධ්‍යාපනය දියුණු කරන්න ඕනේ කියලා. පොඩි අධ්‍යාපන අවස්ථා වැඩි කරන්න ඕනේ වගේ ලිව්වා. ඒ කියන්නේ දැන් අධ්‍යාපනයෙන් වගේ දැන් අධ්‍යාපනයට අටායෝජනය කරා කියලා හිතන්න ඊට පස්සේ අවුරුදු ගානකින්නේ මේ ඒකේ ප්‍රතිඵල එන්නේ එතකොට මේක අද හිට වෙයි කියලා අර දැන් ණයක් තියනවා නම් ණයකේ ගෙවන එක කෙටි කාලීනව කරන්න ඕනේ. මුලින්ම කරලා ඉන්න ඕනේ ඒක. ඊට පස්සේ ඒක ගෙවනවා නෙවෙයි ඒක ප්‍රතිවර්ධකට කරගෙන හරි ඒකට අර විසඳුමක් හොයාගන්න එක තමයි මුලින්ම කරන්නේ. ඊට පස්සේ තව සල්ලි ටිකක් හොයාගන්න ක්‍රම ටිකක් හදා ගන්න ඕනේ මධ්‍ය කාලීන ක්‍රම විදිහට. විකු කාලීන විදිහට දැන් කොහොමම හිටියොත් එහෙම හැමදාම ණය වෙමින් ඉන්නේ. හොඳ ඵලදායී ශ්‍රම බලකාය නිර්මාණය කරගන්න මොකද කරන්න ඕනේ අධ්‍යාපනයේ ගුණාත්මකව වැඩි දියුණු කරන්න. ඒක වගේ ඉගෙන ගත්තාම මේ මට මතක හැටියට ඊට පස්සේ අන්තිමට ලිව්වා ණය යොදපන විදිහ මේ දක්වා නිවැරදි පාත් එක්ක යනවා කියලා පෙනුනත් යන්නේ නිවැරදිම පාරද කියලා තීරණය කරන්න තාම අල් වේලා වැඩි වගේ අර දෙපැත්තම හේතු උත්තර ඉවර කරා. එතකොට අක්කා දන්නාත් වගේ අර ඕපන් මයින්ඩඩ් වගේ බලන කෙනා කොයි පැත්තට හිතුවත් අපිට ප්‍රශ්නකුත් නැහැ. අන්න එහෙම ලියලා යන්න. හරි ඉතින් තමයි රචනාව ගැන මට කියන්න ඕනේ. හරි එහෙනම් හැමෝටම good luck හොඳ විභාගෙට සූදානම් වෙන්න. thank you.